අදත් හැමෝම ආදරෙන් පිළිගන්නවා ආයුබෝවන් කියලා ඇස්ට්‍රෝ සිත්මා YouTube channel එකට. ඉතින් අද අපි බලන්න යන්නේ ඔයාගේ ජීවිතේට. කවුද අනාගතයෙන් එන කෙනා කියලා. එයා මොන වගේ කෙනෙක්ද? කවුද කියලා බලන්න තමයි අපි අද ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් මේ වීඩියෝ එක ඔයා බලන්නේ හම්බෙන්නේ නෙමෙයි. මේක ඔයාව හොයාගෙන ආපු වීඩියෝ එකක්. ඉතින් මේ වීඩියෝ එක ඔයාව හොයාගෙන ආව නම් අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක ඔයාට. අපි දැන් බලමු අනාගතයේදී ඔයාගේ ජීවිතයට එකතු වෙන්න යන කෙනා. ඔයාගේ ජීවිතයට ඇතුල් වෙන්න යන කෙනා මොන වගේ කෙනෙක්ද? සහ මොනවද ඔයා යාගෙන දැනගන්න ඕනේ කියලා. ඉතින් ටැරොට් කාඩ් එනර්ජි එකට අනුව ඇත්තටම මේ කනෙක්ෂන් එක අහඹු දෙයක් නෙමෙයි. මේ සම්බන්ධතාවය ඔයාට අහම්බයක් විදියට හම්බෙන සම්බන්ධතාවයක් නෙවෙයි. ඇත්තටම මේක දෛවෝපගත දෙයක්. දෛවය විසින් තමයි මේ කෙනාව ඔයාට ඉස්සරහදී මුණ ගස්සන්නේ. මේ වීඩියෝ එක බලන ඔයා ගොඩාක් මානසිකව වැඩලා ඉන්න කෙනෙක්. ඒ වගේම තමයි අතීතයේදී සිදුවෙච්ච සිදුවීම් නිසා ඔයා ගොඩාක් හිත රිදීමකින් ඉන්නවා කියලා තමයි පේන්නේ. ඒ වගේම තමයි ඔයා මේ වෙලාවේදී කාවවත් විශ්වාස කරන්න බයෙන් ඉන්නවා කියලා පෙන්눔 කරනවා. ඔයා නිතරම හිතනවා මට ඇත්තටම රියල් ලව් එකක් තියේවිද කියලා. ඉතින් ටැරොට් කාඩ් එනර්ජි එකට අනුව උත්තරේ yes. අපි දැන් බලමු ඉදිරියේදී ඔයාගේ ජීවිතයට එන පුද්ගලයා මොන වගේ කෙනෙක්ද කියලා. ඇත්තටම කිව්වොත් එයා ගොඩක් කාම් නිශ්ශබ්ද චරිතයක්. ඒ වගේම තමයි එයා වැඩි කතා බහ කරන්න කැමති නැති කෙනෙක්. ඒ වගේම තමයි බොරු කතා වලින් ඔයාට දේවල් මවල පෙන්නන කෙනෙක් නෙවෙයි. ක්‍රියාවෙන් දේවල් ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් කෙනෙක්. ඒ වගේම මෙයා ගොඩක් ස්පීඩ් කෙනෙක් නෙවෙයි. හැබැයි මෙයා ගොඩක් ස්ටේබල් කෙනෙක් අනිවාර්යෙන්. ඒ වගේම අනිවාර්යෙන්ම ඔයාට ඒ කෙනා ළඟ ඔයාට ආරක්ෂාව තියෙනවා කියලාත් හිතෙන්න පුළුවන්. හැබැයි මෙතන ඩවුට් එකක් තියෙනවා. ඒ කියන්නේ මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි ඔයා මේ කෙනාව ඉග්නෝ කරන්න chance එකක් තියෙනවා. හේතුව අපි බලමු ඇයි කියලා. ඒකට හේතුව තමයි ඔයා මේ වෙලාවේ යූස් වෙලා ඉන්නේ. ටොක්සික් රිලේෂන්ෂිප් එකක් නිසා ඔයා ගොඩාක් ටයර්ඩ් වෙලා ඉන්නේ. ඉතින් ඔයා එකපාරක් ඒ දේ එක්ස්පීරියන්ස් කරපු නිසා ආයිත් ඔයා ඒ වගේ දෙයක් වෙනවට බයයි. ඒ නිසා ඔයා මේ රිලේෂන්ෂිප් එක ඉග්නෝ කරන්න පුළුවන්. ඒ වගේම තව හේතුවක් තියෙනවා. මොකද මේ පුද්ගලයෝ ගොඩක් කාම්. ඒ කියන්නේ ගොඩක් නිශ්ශබ්දයි, සයිලන්ට්. ඒ හින්දා ඔයාලට හිතෙනවා මේ අය ගොඩක් බෝරින් කියලා. ඔයාට දැනෙන්නේ යාලා ගොඩක් බෝරින් කට්ටිය, කම්මැලි කට්ටිය විදියට. ඉතින් ඒ නිසා ඔයා මේ රිලේෂන්ෂිප් එක ඉග්නෝ කරන්න අවස්ථාව තියෙනවා. අපි බලමු මේ කියන පුද්ගලයා ඔයාගේ ජීවිතේට එන්ටර් වෙන්නේ, අතොල් වෙන්නේ මොන විදියකින්ද කියලා. ඇත්තට මේක හම්බ සිදුවීමක්. ඒ කියන්නේ ඔයා හිතපුවත් නැති වෙලාවක සිද්ධ වෙන දෙයක්. ඒක සමහර වෙලාවට වැඩ කරන ස්ථානයේ, ඒ වගේම ඔයා ඉගෙන ගන්න තැන, එහෙමත් නැත්නම් ඔයා කොහේ හරි ට්‍රැවල් කරනවා. ඒ වගේ තැනකදී තමයි ඔයාට මෙයාව මුණ ගැහෙන්න chance එක තියෙන්නේ. ඔයාගේ අතීතය ගත්තාම ඔයා ගොඩක් කන්ෆියුස් වෙච්ච කෙනෙක්. ඒ වගේම ඔයා ගොඩක් බලාගෙන හිටපු කෙනෙක්. ඔයා මානසිකව ඇද වැටුණු කෙනෙක්. ඉතින් ඒත් ඔයාගේ අනාගතය මේ පුද්ගලයාත් එක්ක ගොඩක් පැහැදිලි වෙන්න පුළුවන්, ක්‍රමවත් වෙන්න පුළුවන්. ඒ වගේම ගොඩක් ඉස්සරහට යන්න පුළුවන් කියලා මේ කාඩ් එනර්ජි එක ක්ලියර්ලි පෙන්눔 කරනවා. යුනිවර්ස් එකෙන් දෙන මැසේජ් එක තමයි ඔයා තාමත් ඔයාගේ අතීතයේ තිබ්බ සම්බන්ධතා එක්ක ඇටච් වෙලා ඉන්නවා නම් ඔයාට මේ ඉදිරියේදී හම්බෙන කෙනා මිස් වෙන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන්ම ඉදිරියේදී ඔයාට තෝරගන්න වෙනවා ඔයාට අතීතයේදී දුක ඉතුරු කරපු ඒ මානසික පීඩනයක් දුන්නු රිලේෂන්ෂිප් එකද, එහෙමත් නැත්නම් ඔයාගේ ජීවිතයේ ඉස්සරහට සාර්ථක කරන ස්ටේබල් සම්බන්ධතාවයක්ද ඔයාට ඕනේ කියලා. මොකද ඔයාට දෙකම එකට පවත්වාගෙන යන්න බෑ. ඇත්තටම මේ රීඩින් එක බලන ඔයා තාමත් හිතනවා ඔයාට ඒ පුද්ගලයාව, අතීතයේ ඔයාගේ ජීවිතේ හිටපු ඒ පුද්ගලයාව ඔයාට තාමත් අතහැර ගන්න බෑ කියලා. ඒත් ඇත්තටම ඒක ඇත්ත නෙවෙයි.
ඔයා ඒක ආදරයක් නෙමෙයි ඔයාට ඇටච් වෙලා තමයි ඉඳලා තියෙන්නේ. ඔයා එයාට ඇට්‍රැක්ට් වෙලා තමයි ඉඳලා තියෙන්නේ. හැබැයි ඒක ඇත්තම ආදරය කියලා අපිට කියන්න බෑ. ඉතින් ඔයා අනාගතයේදී ඔයාගේ ජීවිතේට එන කෙනාව ඔයා තෝරගත්තොත් ඔයාට අනිවාර්යෙන්ම long term relationship එකක් build up කරන්න පුළුවන්. ඒ වගේම ස්ථාවර වෙන්න පුළුවන්. ඒ වගේම එයා ගොඩක් emotionally supportive කෙනෙක්. ඉතින් ඒ වගේම ටැරොට් කාඩ් එනර්ජි එකට අනුව මෙතන ලොකු strong commitment එනර්ජි එකක් පෙන්වනවා. ඒ කියන්නේ ඔයා වෙනුවෙන් එයා කැප වෙන එනර්ජි එකක් තමයි මෙතන පෙන්눔 කරන්න තියෙන්නේ. ඉතින් අපි තව එක මැසේජ් එකක් බලමු. ඔයා අනිවාර්යෙන්ම මූව් වෙනවා. ඉස්සරහට මූව් වෙනවා. මොකක් හරි ස්ටෙප් එකක් තියෙනවා. හැබැයි මේ දේ වෙන්නේ ඔයා මේ වෙලාවේ රෙඩි නම් විතරයි. ඒ කියන්නේ ඔයාගේ පසුගිය සම්බන්ධතා සියල්ලම අමතක කරලා ඔළුව හදාගෙන ඉන්න කෙනෙක් නම් ඔයාට අනිවාර්යෙන්ම මේ කෙනා මුණ ගැහෙන්න ඉදිරියේදී පුළුවන්. ඉතින් මං හිතනවා අද රීඩින් එකත් ඔයාලට රෙසනේට් වෙන්න ඇති කියලා. ඉතින් අද රීඩින් එක ඔයාලට රෙසනේට් වුණා නම් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඉදිරියටත් මේ වගේ ටැරොට් රීඩින්ග්ස් ඔයාලට අවශ්‍ය නම් අදම ඇස්ට්‍රොසිත්මා channel එකත් subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරන ගමන් ඔයාලට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.